රුලන් අලුව හදන්න ගිහිල්ලා හැමදාම වරදිනවද? එහෙනම් මේ වීඩියෝ එක බලන්නකෝ. මුලින්ම අපි රුලන් ටික රන්වන් පාට වෙනකන් මදගින්නේ බැද ගන්න ඕනි. රුලන් ටික කරගන්නේ නැතුව ගානට බැද ගන්න. රන්වන් පාට වීගෙන එනකොට මේ ටික අයින් කරගමුකෝ. දැන් මේකට හීනියට ගාගත් පොල් ටිකකුත් එකතු කරලා පොල්වල වතුර ගතිය නැති වෙනකන් මේ විදිහට ටික වෙලාවක් බැද ගන්න ඕනි. පොල් ටිකත් අයින් කරලා දැන් අපි සීනි ටිකක් කැරමල් කරගමුකෝ. පැණි එක ලස්සනට පාට වුණොත් තමයි රුලන් අලුව එකෙත් පාට ලස්සන වෙන්නේ. දැන් මම මේකට උණු වතුර අඬු කෝප්ප භාගයකුත් එකතු කරලා සීනි මේස හැඳි 8කුත් එකතු කරගන්නවා. දැන් අපි මේකට ලුණු ටිකකුයි වැනිලා ටිකකුයිත් එකතු කරගමු. දැන් මම මේ පැණි මිශ්‍රණයෙන් ටිකක් කෝප් එකට අයින් කරගන්නවා. එතකොට රුලන් අණුව එක අනා ගන්න වෙලාවට මේ පැණි එකෙන් ටික ටික එකතු කරන ගමන් පදමට අනා ගන්න පුළුවන්නේ. දැන් අපි බැදගත්ත පොල් ටික එකතු කරලා පැණි එකත් එක්ක මේ වගේ කලවම් කරගෙන දැන් මේකට අපි බැදගත්ත රුලන් ටිකක් දාගමුකෝ. මේ ටික කලවම් කරන ගමන් අපි කලින් අයින් කරගත්ත පැණි ටිකත් මේ වගේ එකතු කරන ගමන් හොඳට කලවම් කරගමු. දැන් මේකට බටර් හරි මාගරින් හරි වලිනුත් ටිකක් දාලා කලවම් කරගන්න. තෙල් ටිකක් ගාගත්ත ට්‍රේ එකකට මේ වගේ අපි හදාගත්ත රුලන් මිශ්‍රණය දාලා ලස්සනට තුනී කරගන්න. දැන් ඔයාට කැමති හැඩයකට කෑලි කපාගෙන නිවුනට පස්සේ රස බලන්න පුළුවන්. හරිම ලේසියෙන් හදාගත්ත මේ රුලන් අලුව එක ඔයාලත් හදලා බලන්නකෝ. රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.